අයිබෝන් හිතවතුනි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පුහුණු බැංකු සහකාර තනතුරු සඳහා මේ දිනවල ඉල්ලුම් පත්‍ර යොමු කරනවා. මෙන්න මේ ඉල්ලුම් පත්‍ර යොමු කිරීමේ අවසාන දිනය අපි කවද්ද කියලා බලමු. ඉස්සෙල්ලාම අවසාන දිනය තමයි 2025 ජූනි මාස 19 වෙනි දින රාත්‍රී 9ට පෙර ඉල්ලුම් පත්‍ර යොමු කරන්න ඕන. ඉල්ලුම් පත්‍ර යොමු කළ යුත්තේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙබ් අඩවියෙන් තමයි ඉල්ලුම් පත්‍ර යොමු කරන්න තියෙන්නේ. මේ පිළිබඳව මම වීඩියෝ එකක් කරලා තියෙන කාඩ් එක මම දාන්නම් ඒකත් බලන්න. ආයි මම මේකේ අවසාන දිනේ කියනවා 2025 ජූනි මාස 19 වෙනි දින රාත්‍රී 9 තමයි අවසාන දින වේලාව. ඊට පෙර ඉල්ලුම් පත්‍ර යොමු කර යුතුයි. ඉල්ලුම් පත්‍ර යොමු කරන්න පුළුවන් 2025 මැයි මාස 19 වෙනි දින පෙරවරු 9 සිට ආය අවසාන දිනය කියන 2025 ජූනි මාස 19 වෙනි දින රාත්‍රී 9 දක්වා. ඉල්ලුම් පත්‍ර යොමු කිරීමට අවශ්‍ය සුදුසුකම් තමයි මව් භාෂාව සහ ගණිතය ඇතුළුව සම්මාන 5ක් සහිතව අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6ක් එකවර සමත්ව තිබීම. විෂයන් 6ක් එකවරව සමත්ව තියෙන්න ඕන. සම්මාන 5ක් සමග ඒ සම්මාන 5ට ඇතුළත් වෙන්න ඕන මව් භාෂාව සහ ගණිතය. ඊට පස්සේ බලමු අපොස උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ක් එකවර සමත්ව තිබීම. ආයි අවශ්‍ය සුසුකම් බලමු. මව් භාෂාව සහ ගණිතය ඇතුළු සම්මාන 5ක් සහිතව අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6ක් එකවර සමත්ව තිබීම සහ අපොස උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ක් එකවර සමත්ව තිබීම. සාමාන්‍ය ඉංග්‍රීසි සහ සාමාන්‍ය දැනුම හැර ප්‍රධාන විෂයන් 3 සමත් වෙලා තියෙනවා. අවම S3. අපොස උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි විෂය සහ සාමාන්‍ය දැනුම සමත් වී තිබීම පරිගණක භාවිතය පිළිබඳ දැනුම හා තම මව් භාෂාවට අමතර අනිකුත් භාෂාවකින් කටයුතු කිරීමේ හැකියාව අමතර සුසුකමක්. ඒක අමතර සුසුකම්. තවද ග්‍රාමීය හා ප්‍රජාමූල කටයුතු වලදී සක්‍රීයව දායක වී ඇති තරුණ තරුණියන් කෙරෙහි සම්මුඛ පරිසරයේදී විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ. වළංගු රියලදුරු බලපත්‍රයක් ලබා තිබීම අමතර සුසුකමක්සේ සැලකනු ඇත. හරි. අපි ඊළඟට බලමු වයස කොහොමද කියලා. මේක ඉතා වැදගත්. අයිදුම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 24ට නොවැඩි විය යුතුය. අවුරුදු 18ට අඩු වෙන්න බෑ, 24ට වැඩි වෙන්න බෑ. ඒ අනුව 2007 5යි 18 දිනට හෝ ඊට පෙර හා 2001 5යි 18 දිනට හෝ ඊට පසු උපන් දිනයේදී ඇති අයට පමණක් මේ සඳහා ඉදම් කිරීමට සුසුකම් ඇත. ඒ කියන්නේ 2001 5යි 18 දින සහ 2007 5යි 18 දින අතර ඉපදුණු අයට ඉහත සුසුකම් තියෙනවා නම් ඉල්ලුම් පත්‍ර යොමු කරන්න පුළුවන්. ඉල්ලුම් පත්‍ර යොමු කරන්න ඕන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන්. මම ඒකේ ඉල්ලුම් පත්‍ර යොමු කරන විදිය වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ කාඩ් එක මම දාන්නම්. අනිවාර්යෙන් ඒක බලන්න. ආයි අවසාන දිනය මම කියනවා. අවසාන දිනය තමයි 2025 ජූනි මාස 19 වෙනි දින රාත්‍රී 9 දක්වා ඉල්ලුම් පත්‍ර යොමු කරන්න පුළුවන්. විභාග ගාස්තුවක් තියෙනවා. ඒක විභාග ගාස්තුව රුපියල් 600යි. ඒ විභාග ගාස්තුවේ නියමිත ආකාරයට වෙබ්සයිට් එකට ගිහින් බලලා ඔයගොල්ලෝ ගෙවන්න. ගෙවන ක්‍රමයක් දැන්වීමේ දාලා තියෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙත් ඔයාට පුළුවන් ඒ ගැන දැනගන්න. ඊට පසුව මේගොල්ලෝ කියනවා සටහන දෙක යටතේ තියෙනවා ඉහත රුපියල් 600ට අමතරව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ විභාග ගාස්තු බැර කිරීමේ ගිණුම් අංකයක් යටතේ ඕනෑම ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවකින් පමණක් බැංකුවේ විභාග ගාස්තු වශයෙන් රුපියල් 1000ක මුදලක් තැන්පත් කළ යුතුය.
මුදල් තැන්පත් කිරීමෙන් පසු ඔබ වෙත ලබා දෙන රිසිට් පත ඔබ ළඟ සුරකිව තබාගත යුතුය කියලා තියෙනවා. තෝරා ගැනීමේ පටිපාටියක් දැන්වීමේ දාලා තියෙනවා. තෝරා ගැනීමේ ඉහත තනතුරු සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන් ලිඛිත තරඟ විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගනු ලැබේ. ලිඛිත තරඟ විභාගය පහත සඳහන් විෂයන්ගෙන් සමන්විත වේ. තරඟ විභාගය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය වලින් පමණක් පැවැත්වේ. ඉල්ලුම් කරන මාධ්‍ය පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලබේ. විෂය තමයි විශ්ලේෂණ දක්ෂතා බුද්ධි පරීක්ෂණය, ඊට පස්සේ සාමාන්‍ය දැනීම. මේ දෙකටම කාලය පැය 1 දීලා තියෙනවා. ඕගොල්ලන්ට මාධ්‍යයක් ඉල්ලන්න පුළුවන් විභාග දෙපාර්තමේන්තුවෙන් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දානකොට සිංහල, දෙමළ, ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන්. පේපර් දෙකටම ලකුණු 200යි, එකකට 100 ගානේ. සමත් ලකුණු අවම 40යි. සමත් කියලා ගන්න 40ට වැඩි අය. ඔයගොල්ලෝ මෙම විභාගෙ ඉල්ලුම් කරන්න පෙර අනිවාර්යයෙන් මේ පුවත්පත් දැන්වීම හොඳට කියවන්න. කියවලා ප්‍රශ්නයක් තියෙනවා නම් විමසීම් සඳහා ආයතනික විභාග සංවිධාන ශාඛාව කියලා දුරකථන අංක දෙකක් දීලා තියෙනවා. 011278 85230. අනිත් එක තමයි ෆැක්ස් නම්බර් එකක්. ෆැක්ස් එකක් යවන්නත් පුළුවන්. 011278 84232. අනිවාර්යෙන් පුවත්පත් දැන්වීම කියවන්න. කියවලා ඕගොල්ලෝ මේ ඉල්ලුම් පත්‍රය යොමු කරන්න. අනන්‍යතාවය තහවුරු කිරීමට ජාතික ඇඳුම්පත වළංගු, විදේශ ගමන් බලපත්‍රය වළංගු, ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය වළංගුයි කියලා දාලා තියෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පළවන මෙම නිවේදනයේ භාෂා පාඨ අතර කිසියම් නොගැලපීමක් හෝ අනුකූලතාවයක් ඇති බව පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවක සිංහල මාධ්‍ය නිවේදනය අනුව කටයුතු කරනු ලැබේ කියලා දාලා තියෙනවා. තෝරාගත් අයදුම්කරුවන් පමණක් ඇඳවීමේ සහ මෙම බන්ධවා ගැනීම, කල් තැබීම හෝ අවලංගු කිරීමේදී බැංකු සතුය කියලා දාලා තියෙනවා. ඕගොල්ලොන්ට මෙන්න මේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ප්‍රාදේශ සංවර්ධන බැංකුව අංක 933 නුවරපාර වෙදමුල්ල කැලණිය සහ 0112 03 54 54යි සහ වෙබ් අඩවියක් දාලා තියෙනවා www.rdb.lk. මෙන්න මේ ලිපින සහ දුරකථන අංක වෙබ් ලිපින වලින් වැඩි දුර තොරතුරු ගන්න ඕගොල්ලන්ට පුළුවන්. ඕගොල්ලෝ සුසුකම් තියෙනවා නම් මේ වයස් කාණ්ඩවල ඉන්නවා නම් අනිවාර්යෙන් මෙම විභාගය ලියලා මේ ආයුධ මෙම රැකියාවට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. එහෙනම් බොහොම ස්තුතියි.